මේ තියෙන්නේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වන තවත් ගණිත ගැටලුවක්. අපි බලමු මේ ගැටලුව කොහොමද නිවැරදිව විසඳන්නේ කියලා. ගසක උඩ අත්තේ සිටින කුරුල්ලන් ගණන මෙන් 4 ගුණයක් කුරුල්ලන් යට අත්තේ සිටි. යට අත්තෙන් කුරුල්ලන් 15ක් උඩ අත්තට ගිය විට අතු දෙකේම සිටින කුරුල්ලන් ගණන සමාන වේ. ගසේ සිටින මුළු කුරුල්ලන් ගණන කීයද කියලයි අපෙන් අහන්නේ. අපි මේ විදිහට ගැටලුවේ දීලා තියෙන තොරතුරු ටික සටහන් කරගන්න ඕනේ. උඩ අත්තේ වගේ 4 ගුණයක් වැඩියෙන් කුරුල්ලෝ යට අත්තේ ඉන්නවා කියනවා. එතකොට කීයක් ඉන්නවද කියලා අපිට දීලා නැහැනේ. අපි උඩ දන්නේ නැති නිසා උඩ අත්තට 1 ලියා ගන්නවා. යට අත්තට 4 ගුණයක් නිසා 4යි කියලා ලියා ගන්නවා. යට අත්තෙන් කුරුල්ලෝ 15ක් උඩ අත්තට ගියාම අතු දෙකේම ඉන්න කුරුල්ලෝ ගණන සමාන වෙනවා කියලා කියනවා. එතකොට පුතේ උඩ අත්තට කුරුල්ලෝ 15ක් යනවා කියන්නේ ඒ ගාන කොහොමත් යට අත්තේ ඉන්නවනේ. එතකොට අපි 15 දෙකක් කීයද කියලා බලනවා. 15 දෙකක් 30යි. ඊළඟට අපි යට අත්තේ ඉන්න කුරුල්ලෝ ගණනින් උඩ අත්තේ ඉන්න කුරුල්ලෝ ගණන අඩු කරනවා. 4න් එකක් අඩු කරනවා. එතකොට 3යි. ඊළඟට අපි 30 3ෙන් බෙදනවා. එතකොට පිළිතුර 10යි. අපි මේ 10යි කියලා පුතේ හොයාගන්නේ උඩ අත්තේ ඉන්න කුරුල්ලෝ ගණන. එහෙනම් උඩ අත්තේ කුරුල්ලෝ 10 දෙනෙක් ඉන්නවා. දැන් අපිට පුළුවන් ලේසියෙන්ම යට අත්තේ ඉන්න කුරුල්ලෝ ගණන හොයාගන්න. එතකොට උඩ අත්තේ වගේ 4 ගුණයක් කුරුල්ලෝ යට අත්තේ ඉන්නවනේ. එහෙනම් අපි 10 4ෙන් ගුණ කරනවා. 10 වරක් 4 40යි. එතකොට යට අත්තේ කුරුල්ලෝ 40ක් ඉන්නවා. දැන් මුළු ගහේම ඉන්න මුළු කුරුල්ලෝ ගණන හොයන්න අපි කරන්නේ එතකොට 40යි 10යි එකතු කරනවා. 40ට 10ක් එකතු වුනහම 50යි. එහෙනම් ගසේ සිටින මුළු කුරුල්ලෝ ගණන 50යි. අපි බලමු පුතේ තවත් ගැටලුවක්. ගසක උඩ අත්තේ සිටින කුරුල්ලන් මෙන් 3 ගුණයක් කුරුල්ලන් යට අත්තේ සිටි. යට අත්තෙන් කුරුල්ලන් 4ක් උඩ අත්තට ගිය විට අතු දෙකේම කුරුල්ලන් ගණන සමාන වේ. ගසේ සිටින මුළු කුරුල්ලන් ගණන කීයද කියලයි අපෙන් අහන්නේ. අපි කලින් විදිහටම ගැටලුවේ තොරතුරු ටික මේ විදිහට සටහන් කරගන්නවා. උඩ අත්ත යට අත්ත. උඩ අත්තේ ඉන්න කුරුල්ල මෙන් 3 ගුණයක් කුරුල්ල යට අත්තේ ඉන්නවා කියනවා. එතකොට කීයද කියලා අපි දන්නේ නැහැනේ. උඩ අත්තට 1 ලියා ගන්නවා. යට අත්තට 3යි කියලා ලියා ගන්නවා. යට අත්තෙන් කුරුල්ලන් 4 දෙනෙක් උඩ අත්තට ගියාම අතු දෙකේම ඉන්න කුරුල්ලෝ ගණන සමාන වෙනවා කියලා කියනවා. එතකොට පුතේ උඩ අත්තට කුරුල්ලෝ 4ක් යනවා කියන්නේ යට අත්තේ කොහොමත් ඒ ගාන ඉන්නවනේ. එතකොට අපි 4ේව දෙකක් කීයද කියලා බලනවා. 4ේව දෙකක් එකතු කරගන්නවා. 4යි 4යි 8යි. ඊළඟට අපි මේ යට අත්තේයි උඩ අත්තේයි අපි ලියාගත්ත සංඛ්‍යාවල වෙනස හොයන්න ඕන. වෙනස හොයන්න අපි අඩු කරනවානේ. 3න් එකක් අඩු කරනවා. 3න් එකක් අඩු වුණාම 2යි. එහෙනම් අපි 8 ඊළඟට 2ෙන් බෙදනවා. එතකොට පුතේ පිළිතුර 4යි. එහෙනම් දැන් ඔන්න උඩ අත්තේ ඉන්න කුරුල්ලෝ ගණන අපි හොයාගත්තා. උඩ අත්තේ කුරුල්ලෝ 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් දැන් යට අත්තේ ඉන්න කුරුල්ලෝ ගණනත් අපිට හොයාගන්න පුළුවන්. 4 ගුණ කරනවා 3ෙන්. උඩ අත්තේ වගේ 3 ගුණයක් කුරුල්ලෝ යට අත්තේ ඉන්නවා කියනවනේ. ඒ නිසා 4 3ෙන් ගුණ කරනවා. එතකොට 12යි. ඊළඟට අපි 12යි 4යි එකතු කරනවා. 12යි 4යි එකට එකතු කරපුවාම පිළිතුර 16යි. එහෙනම් ගසේ සිටින මුළු කුරුල්ලන් ගණන 16යි. ඔයාලට තියෙන පුතේ ගැටලු දෙකක්. ඔයාලා මේ ගැටලු විසඳලා බලන්න.